ඉතින් ආයිබෝවන් හැමෝටම ඔන්න අද මම ඔයාලට තේ බොන වෙලාවට ගෙදර හදාගන්න පුළුවන් රසම රස චොක්ලට් රෝල් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් මේ රසම රස චොක්ලට් රෝල් රෙසිපි එක හදාගන්න මම එක බිත්තරයක් විතරයි පාවිච්චි කළේ. මේක හදාගන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැ, විනාඩි 15ක් වගේ වෙලාවක් තමයි යන්නේ. අපි එහෙනම් බලමු මේ චොක්ලට් රෝල් එක හදාගන්න ඕන කරන බඩු මොනවද, කොහොමද හදාගන්නේ කියලා. ඒ වගේම තමයි අවශ්‍ය කරන බඩු ලයිස්තුවත් මේ වීඩියෝ එක පහලින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලා එතනින් අරගන්න. ඉතින් ඔයාලා මෙතෙක් මගේ channel එක subscribe කරලා නැත්නම් මේ පාරම subscribe කරගෙන යලා like එකකුත් දාගෙන යන්න. ඉස්සෙල්ලම මම මේ වගේ ලොකු බිත්තර එකක් අරගෙන මේ විදිහට බෝල් එකට කඩලා දාගන්නවා. ඊළඟට මම මේ බිත්තරයකට එකතු කරගන්නවා සීනි මේස හැඳි 4ක්. ඒ කියන්නේ පුරවපු සීනි මේස හැඳි 4ක්. මම මේ ගන්න ප්‍රමාණවල් ඔයාලත් ඒ විදිහටම අරගන්න. ඒ වගේම තමයි බිත්තර දෙකක් අරගෙන හදන වට්ටෝරුවත් මම පහලින් දාලා තියන්නම්. ඒකත් අරගෙන බලන්න. ඊළඟට මම සීනි මේස හැඳි 4 දාගත්තට පස්සේ බිත්තර ටිකයි සීනි ටිකයි මේ විදිහට හොඳින් ගසා ගන්නවා. විනාඩි 2ක් විතර සීනි කර ටික දිය වෙනකන් ඒ වගේම පෙන දානකම් හොඳින් ගසා ගන්න. ඔයාලගේ සීනි කැට ටිකක් ලොකුයි නම් බ්ලෙන්ඩ් කරලා වුණත් ඔයාලට ගන්න පුළුවන්. දැන් මම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා දිය කරගත්ත මාජරින් මේස හැඳි එකක්. ඉතින් ඔයාලට මාජරින් නැත්නම් ඔයාලට පුළුවන් පොල් තෙල් හරි වෙලවලු තෙල් හරි මේස හැඳි එකක් එකතු කරන්න. බටර් වුණත් ඔයාලට ගන්න පුළුවන්. මාජරින් ටික දැම්මට පස්සේ තත්පර 30ක් විතර නැවත ගසා ගන්න. දැන් මේකට එකතු කරගන්නවා දිය කරගත්ත කිරි මේස හැඳි එකක්. දැන් ලුණු තේ හැඳි 8න් එකකුත් එකතු කරනවා. එකතු කරලා හොඳින් මික්ස් කරගන්නවා. ඔයාට මේකට ලී හැන්දක් හරි ගෑරුප්පුවක් හරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. බ්ලෙන්ඩ් කරනවා නම් තත්පර 30ක් විතර බ්ලෙන්ඩ් කරගන්න. ඊළඟට මම මේ වගේ පෙනේරයක් අරගෙන මේ භාජනය උඩින් තියලා ඒකට එකතු කරනවා පාන් පිටි මේස හැඳි 5ක්. ඔයා ළඟ කේක් පිටි තියෙනවා නම් කේක් පිටි උනත් පාවිච්චි කරන්න පුළුවන් පාන් පිටි වෙනුවට. ඔන්න දැන් මම මේ පෙනේරට පාන් පිටි මේස හැඳි 5 එකතු කරලා ඉවරයි. ඊළඟට අපිට මේකට අවශ්‍ය කරනවා බේකින් පවුඩර්. මම බේකින් පවුඩර් තේ හැඳි භාගයක් එකතු කරනවා. ඊළඟට තව මම කොකෝ පවුඩර් තේ හැඳි එකකුත් එකතු කරනවා. ඉතින් ඔයාලා ටිකක් තද පාටකට ලස්සන පාටකට එන්න අවශ්‍ය නම් කොකෝ පවුඩර් තේ හැඳි 1/2ක් එකතු කරගන්න. අපි දැන් අරගත්ත පාන් පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි චොක්ලට් පවුඩර් ටිකයි මේ පෙනේරට දාලා මේ භාජනය ඇතුළට හොඳින් හලාගමු. හලාගත්තට පස්සේ ඔයාලට ගෑරුප්පුවක් හරි හැන්දක් හරි අරගෙන මේ ටික මේ විදිහට කලවම් කරන්න. ඔයාලා හැන්දෙන් එක පැත්තට කලවම් කරනවා නම් හොඳයි. දැන් පිටි ටිකත් හොඳින් දිය වෙලා තියෙන්නේ. අපිට අවශ්‍ය වන්නේ මෙන්න මේ පදම මේ බලන්නකෝ. ඔන්න දැන් මම මේ කේක් එක පුච්ච ගන්න තමයි යන්නේ. ඊළඟට මේ වගේ පෑන් එකක් අරගෙන ඒකට තෙල් ටිකක් දා ගන්නවා. ඔයාලා අඩිය අල්ලන්නේ නැති පෑන් එකක් අරගන්නවා නම් ගොඩක්ම හොඳයි. ඊට පස්සේ තෙල් ටික හොඳින් මේ විදිහට තවර අරගෙන මේක ලිපේ තියා ගන්නවා. දැන් මේ පෑන් එක ලිපේ තියෙන්නේ ගොඩක්ම අඩු ගින්දරේ. මම දැන් හදාගත්ත කේක් මිශ්‍රණය මේ පෑන් එකට දාගන්නවා. දානකොට පරිස්සමෙන් දාන්න. ඔයාලා ගන්න පෑන් එක ප්‍රමාණය අනුව මේ පිටි ටික දාගන්න. මම පිටි හැඳි 2ක් විතර ඉතුරු කරගන්නවා. තව එකක් හදාගන්න පුළුවන් විදිහට. ඔයාලා ලොකු පෑන් එකක් ගත්තා නම් මේ ටික එක සැරේම දාගන්නත් පුළුවන්. පෑන් එක පොඩ්ඩක් කරකවලා පිටි ටික පොඩ්ඩක් එහා මෙහා කරගන්න. ගොඩක්ම ඝනකමට අරගන්නත් එපා. ඊට පස්සේ මේ විදිහට පියනෙන් වහන්න. පියනෙන් වහලා විනාඩි 4ක් විතර මේ විදිහට කේක් එක පුච්ච ගන්න. කේක් එකේ එක පැත්තක් හොඳින් පිච්චුණාට පස්සේ ඔයාලා ලිප් ඔෆ් කරලා අනිත් පැත්ත දාලා මේ විදිහට වහලා තත්පර 30කින් විතර අරගන්න. ඊළඟට මම තෙල් කොලයක් අරගෙන මේ පුච්චාගත්ත කේක් එක උණු පිටින්ම මේ තෙල් කොලේ උඩින් තියාගන්නවා. ඔයාලට මේකට ලන්ච් ෂීට් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේ පෙන්නන විදිහට තෙල් කොලය නවනවා මේ විදිහට කේක් එක රෝල් කරගන්න. කේක් එක නිවුනට පස්සේ රෝල් කරගන්න බෑ. ඒක නිසා ඔයාලා කේක් එක ලිපෙන් බාපු හැටි උණු පිටින්ම මේ විදිහට රෝල් කරගන්න. මම මේ පෙන්නන විදිහ ඔයාලා හොඳින් බලාගන්න. ඔන්න දැන් මම අපේ කේක් එක ඔක්කොම රෝල් කරගෙන අවසానයි.
ඊළඟට මේ පාවිච්චි කරපු තෙල් කොලේම නැවත කේක් එක හොඳින් මේ විදිහට ඔතාගෙන දෙපැත්තෙන් ගැට ගසා ගන්න. එහෙම නැත්නම් රවුම් කරලා කරකවලා අරගන්න. මේ බලන්න මෙන්න මේ විදිහට තමයි එක හදා ගන්න ඕනේ. අපි දැන් මේ ඔතාගත්ත කේක් රෝල් එක විනාඩි 10ක් 15ක් විතර නිවෙන්න තියාගමු. ඒක නිසා සීතකරණයේ පහළ කොටසේ විනාඩි 10ක් විතර තියාගන්න. අපි දැන් මේ කේක් රෝල් එක මැදට දාන බටර් අයිසින් එක හදාගමු. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මාගරින් මේස හැඳි 2ක්. ඉතින් ඔයාලට බටර් උනත් ගන්න පුළුවන්. දැන් මම මේ මාගරින් එකට එකතු කරනවා අයිසින් සුගර්. ඉතින් මම අයිසින් සුගර් මේස හැඳි 4ක් අරගන්නවා. ඔයාලට අයිසින් සුගර් නැත්නම් සීනි මේස හැඳි 4ක් අරගෙන හොඳින් බ්ලෙන්ඩ් කරලා හලලා අරගන්න. අපිට මේ වර්ග දෙකෙන් විතරක් අපේ බටර් අයිසින් එක හදාගන්න පුළුවන්. නමුත් මම මේකට එකතු කරනවා තව කොකෝවා පවුඩර් තේ හැඳි 1ක්. ඉතින් ඔයාලට කොකෝවා පවුඩර් නැත්නම් ඒත් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් කොකෝවා පවුඩර් ටිකක් දාගත්තට පස්සේ අපි මේ ද්‍රව්‍ය තුනම හොඳින් මේ විදිහට ගෑරුප්පුවක් හරි හැන්දක් හරි අරගෙන හොඳින් කලවම් කරගමු. අපිට මේක කලවම් කරගත්තට පස්සේ අපේ බටර් අයිසින් එක මෙන්න මේ පදමට තමයි එන්නේ. ඔයා මේකට කොකෝවා පවුඩර් පාවිච්චි කරන්නේ නැත්නම් තවත් වැඩිපුර බටර් මේස හැඳි එකකුයි අයිසින් සේනි මේස හැඳි එකකුයි පාවිච්චි කරන්න. ඔන්න දැන් අපේ බටර් අයිසින් එකත් අපි හදාගෙන ඉවරයි. අපි කලින් හදාගත්ත කේක් එක සීතකරණයේ තියලා තිබ්බේ. අපි දැන් ඒක එළියට අරගමු. දැන් පරිස්සමට අපි මේ කේක් එක හිමින් පොඩ්ඩක් බුරුල් කරගමු මේ විදිහට. ඊට පස්සේ කොලේ මේ අතට මෙහෙම පෙරලලා කේක් එක එළියට අරගන්න. මේ වෙලාවේ මගේ කේක් එක හොඳින් නිවිලා තියෙන්නේ. ඔයාලා කේක් එක නිවිලා නැත්නම් මේ විදිහට එළියට අරගන්න එපා. මෙන්න මේ විදිහට කේක් එක හිමින් දිගාරින්න. ඉතින් අයින් වලින් පොඩ්ඩක් කැඩුනට කමක් නැහැ. ඒක අපිට හදාගන්න පුළුවන් අපේ බටර් අයිසින් එකෙන්. අපි හදාගත්ත බටර් අයිසින් ටික මෙන්න මේ විදිහට අරගෙන මේකේ තවරගමු. කේක් එක උණු පිටින් නම් ගාන්න එපා. බටර් අයිසින් එක දිය වෙනවා. ඒක නිසා හොඳටම නිවෙන්නත් ඕනේ. ඔයාලා අයිසින් තවරනකොට ටිකක් වැඩිපුර තවර ගන්න. පොඩ්ඩක් පළුදු වෙච්ච කැඩිච්ච තැන් වල වැඩිපුර ගා ගන්න. කැඩුනා කියලා දුක් වෙන්න එපා. ඒක හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බටර් ටික දැන් හැම තැනම අපි ගාගෙන ඉවරයි. දැන් අයිසින් ගාගත්ත අපේ කේක් රෝල් එක මෙන්න මේ විදිහට නැවත රෝල් කරගමු. අපි රෝල් කරගත්ත අපේ මේ කේක් එක නැවතත් තෙල් කොලේ හොඳින් ඔතා ගන්නවා. ඊට පස්සේ දෙපැත්තෙන්ම හොඳින් රවුන්ඩ් කරලා ගැට ගහ ගන්නවා. ඔයාට මේක ගැට ගහ ගන්න අවශ්‍ය වෙන්නෙම නැහැ. දෙපැත්තෙන් හොඳින් කරකවලා අරගන්න. ඔයාට ලන්ච් ෂීට් එකක් තියනවා නම් මේ විදිහට ලේසියෙන්ම කරගන්නත් පුළුවන්. දැන් මේ ඔතාගත්ත රෝල් එක අපි නැවතත් සීතකරණයේ විනාඩි 15ක් 20ක් විතර තියාගමු. එතකොට තමයි අපේ අයිසින් එක හොඳින් සෙට් වෙලා තියෙන්නේ. ඔන්න විනාඩි 15කට පස්සේ මම සීතකරණයේ කේක් එක එළියට අරගත්තා. අපි දැන් මේක මේ විදිහට ලෙහලා බලමු. රෝල් එකේ සමහර කැඩිච්ච තැනුත් දැන් හොඳින් සෙට් වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලම මේ කේක් රෝල් එකේ අපි දෙපැත්තේ කොන් දෙක පොඩ්ඩක් කපා ගමු. මෙන්න මේ විදිහට. මේ බලන්න අපේ දැන් රෝල් කේක් එකේ ඇතුළ හරි ලස්සනට තියෙනවා. දැන් අපි සාමාන්‍ය කෑලි වලට වෙන් කරගමු. ඔයාලා මේ පිහියෙන් කපනකොට ගොඩක් තද කරලා කපන්න එපා. හොඳින් කැපෙන පිහියක් අරගන්න. ගොඩක් තද කරලා කැපුවොත් එහෙම අපේ කේක් එක පොඩි වෙන්න පුළුවන්. එතකොට අර බටර් අයිසින් එක දෙපැත්තෙන් එළියට යනවා. ඒක නිසා මෙන්න මේ වගේ හරිය පරිස්සමට කපා ගන්න. මේ බලන්න මම කපාගත්ත කෑලි හරිම ලස්සනට තියෙනවා. ඉතින් මේ වගේ කේක් එකක් ඔයාලා කඩෙන් ගන්න ගියොත් රුපියල් 500කට වගේ ආසන්න මුදලක් වෙනවා. ඉතින් අපිට මේ වගේ අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අරගෙන ගෙදරදී රසවට හදා ගන්නත් පුළුවන්. අපිට හවසට තේ වෙලාවට ඒ වගේම අපේ ගෙදරට කවුරු හරි අමුත් එක්ක එනවා නම් අපිට කලින්ම මේ වගේ කෑමක් හදලා තියන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ රසම රස කේක් එකක් හදලා බලන්න. හදලා බලලා ඒකේ ගුණාගුණ මටත් කියන්න. මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකකුත් දාලා ඒ වගේම ඔයාගේ යාළුවෝ අතරත් ෂෙයා කරන්න. අපි එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.